Productions. ඇතින් සොඳ පාන හැංගුණාදෙන් මද සීත මාරුතේ තනියහන පාලුවෙන් කරකාරලන්න ඇත්නම් මගේ සීනරාජිනී සදම මග අන්න Same. අයියෝ පන්තියාගන්න ඉතමගෝ අවු දැක්කේ දැක්ක නැතම මුන්නේ සිකුරිටි යනවා ඔක්කට බකන්න බලෙන් මොනට ඔක්කොල කර බලයන් මොකද්ද මං උඹලද නැතේද කරේ ඉතින් කෆීද සුගාල කියන්නේ මම බලන්නේ මේ අනිත් හරකා අය මන්ත්‍රීතුමා ඉතින් මේ අපේ ලකුණ හරගන්න මේ වැඩේ හින්දා මගේ නම සවුත් වෙන සුසන්ත මේ අනිත් ගමයා මේ ඒක නෙමෙයි කවුද කියන අපේ වෙඩි තියන්නේ නැත්තේ අනියන්න තම මරන් ගන්ඩා පලයගේ තච ගිහිල්ල ඉං කොන්නේ නෙබා ජානලියක් කොන්නේ නෙබා මේ ගෙදර මිනිස්සු ඉන්නවා මන්ත්‍රීතුමා. මේ ගෙදර ළමයකෝ ඉන්නේ දයාබලයේ බබන් හැම වෙලේම ගන්න හිටහන්කෝ දයාබලයේ ඉන්නවද මල කරදරයක්ද දන්නේ සිද්ද නිදා ගන්න වන්නේ මල්ල හත්තිලා ඔය මන්ත්‍රී මල්ලි මොකද මේ අපිව මතක් වෙලා දයාබලයේ මේ පාර මොකද කරන්න හිතාගෙන ඉන්නේ වෙනස වෙනසක් කියන්නේ ඉතින් මල්ලි කපරාදු පොඩ්ඩක් ගහලා තින්ත පොඩ්ඩකුත් ගහලා ටයිල් පොඩ්ඩක් අල්ල ගන්න ඕනි වැරන්ඩා කැල්ල ගහලා ඒක තමයි කරන්න ඉන්නේ වෙනස ඉතින් නෑ දයාබලයේ අපි ආවේ මේ ගැන කතා කරන්න නෙමෙයි අපි මේ මිරිකනකොට හිවි වටුනා පාක්ෂියේ අපි මේ ආවේ බුතුමා එක්ක අපි මේ ඡන්දේ ගැන පොඩ්ඩක් කතා කරගන්න ඡන්දේ ගැන නේද අනේ නිකන් ඵලයන් මාත්‍ය යන්න මෙතන මේ අවුරුදු 5කට දරයක් ඇවිල්ලා තන්දිල්ලන්න එනවා කෑවද බිව්වද බලන්නවත් එනවද එක දරයක් ඇවිල්ලා එකෙක් මගේ ගෑණිත් අරන් ගියා අර සිකියුරිටි එක මං අර ඵලයන් අර උත් ගියේ උන් දැන් මට යට ආන්නේ වරිල්ල එක මල්ලි යන්න මෙතන එනවා මට කියලා මිරික ගන්න මල්ලි පොඩ ෆයිල් එක දෙන්න බා මේක විතර තාදී ඉන්නේ කියලා හරි. ඔව්. ඊපස්සේ එන්න මේක තමයි පිළිවෙලකට. හරිනේ අර පක්ෂ කට්ටිය ඇවිල්ලා නේද මල්ලි කිව්වනේ නේද අපිට. මේ පක්ෂයක බලද්දි මේ පාර අපිට අවුලක් නැතලා ඉන්නක් තියෙනවා නේද සම්දරියක් මම මේක ගන්නවා ඔව්. ඊක කොහෙද නම් යන්නේ තව ගෙවල් 10ක් විතර තියෙනවා ඉස්සරහා. යම් බා නේද යම්කෝ බන්න අපි යන්න. ඔව්. බලා බං මෙලෝ වැඩ කරලා නෑනේ බලහන් මේ වැඩේ ඉන්න මගේ නම තවුත් වෙනවා සුතන්ත මේ බෑ ගන්න බා ඉරිපාල අයියනවා මේක අයියේ මේ ඔයාලා හොඳේ බෑ හැම වෙලේම නන් ගානට හිටහන්කෝ නෑ සිරිපාලයි මේ පාර අපි ඡන්ද ඉල්ලන්නේ ගොනාටනේ මේ මොකක් හරි ගොනෙච්ච ගැටරිය ගාලා වැඩ තියනවා මල්ලි උඹට තනිකර මෝල් මාන්දනේ මං ගොන්නුන්ගේ පස්සේ යන්නේ යකෝ ගෙදරට එලා කාලා බිලා හතල්ලක හිටහන්කෝ මේ අපි වගේ නෑ මේ නිදිකනකට හිරියටන පක්ෂෙන්නේ අපි ඉල්ලන්නේ මේ ඔය වැඩක් නෑ මල්ලි උඹලා පක්ෂයක් වගේම තමයි උඹලා ඉල්ලන එක
මම යන්න. වරෙන් එන්න. ඒ බං ඉතින් ඡන්දයක් කියලා නේද? උඹ කාටද දෙන්න ඉතින්? මම මේ කල්පනා කරේ බං අර හොඳ පක්ෂයට තියෙන සුප්‍රිය ඩයලොග් ඉන්නවා මේ හොඳේ. ඒකෙන් ඉල්ලන්නේ. මම ප්‍රතිපත්තියක් කිව්වා නියම ප්‍රතිපත්ති ටික හොඳේ. නියමටම ගමට වැඩක් කරනවා සුප්‍රිය වැඩක් කරනවා. අනිවාර්යෙන් කරනවා මේ මන් දෙනවා. මොකද්ද මේ පක්ෂය මොකද්ද මේ ගහන්න ඉගෙන පක්ෂය නේද? හරියට හරි. නියම පක්ෂය. මම දන්න කටට කියන්නේ අනිවාර්යෙන් ඒකට ඉල්ල කතරේ ගහන්න කියලා. එදා තනි දවසේ. මාත් මේ කල්පනා කළේ මේ කාටද දෙන්න කියලා බං. බත් ගහපන් ඒකට මම දන්න කටට කියන්නේ ඒකට ගහන්න කියලා. බත් ගහපන් ගිහිල්ලා එදාට ඒක. එහෙනම් අපි දෙන්නත් එක්ක මෙයා. අනිවාර්යෙන් ගහමු අනිවාර්යෙන්. අනේ වර කිනකොට මෙනව බන් ඩයිල් එක. අපේක්ෂකතුමා. ආයිබෝන් බලන්න. කොහොමද මල්ලි ඉතින්? ඊළඟට වැඩ ටික. කරගෙන යනවා ඉතින්. ඕනේ. අනේ මල්ල දන්නවනේ අපි පක්ෂේ ගහන්න ඉන්න පක්ෂේ. දන්නයි. මේ මල් බෝඩේ. මේ ඡන්දලේකනේ 4 වෙනියට තියෙන්නේ. ඔව්. මේ ගහලා ඡන්දේ අපි වැඩිමනාපෙන් දිනවන්න ඕනේ හොඳේ. ආහාරයෙන් අපි වැඩ ටිකක් කරමු අනිවාර්යෙන් මේකට. අපෝරම කියලා තියෙන්නේ. හොඳේ. මේකෙන් තමයි දැන් එනකොට කතා කරලා හිටියයි. හරි හරි මල්ලි අපි දන්නවා. අනිවාර්යෙන්. ඒ පාරට අන්දෙන්න වැඩ ටිකක් කරගමු. ඔව්. අනිවාර්යෙන් දෙනවා. අනිවාර්යෙන් වැඩ ටිකක් කරගමු. එහෙනම් මල්ලි අපි ගිහින් යන්න. හරි. මම වෙනින් යන්න බෑනේ. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. පසුගිය සතියේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් දෙදෙනෙක් අතර සිදු වූ ගැටුමක් දුරදිග යාමෙන් තම ආරක්ෂක නිලධාරියාගේ අතපසුවීමෙන් මිරිකන කොට හිරිවැටුණ පක්ෂ අපේක්ෂකතුමා වෙඩි පහරකට ලක්ව දැඩි සත්කාරයකින් ප්‍රතිකාර ලැබමින් සිටියේදී මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇත.